නෑ. ඔය කොහේ කලබලේ? මොකද්ද ගමේ අඩි ගන්නවද? අනේ නෑ සර්. මට සහතිකයක් ඕන වෙලා. හරි. දැන් ඔය මහත්තයාට ඕනේ මේ මොන වගේ සහතිකයක්ද? ආදායම් සහතිකයක්ද? පදිංචි සහතිකයක්ද? ලතුරු සහතිකයක්ද? මොකද්ද? නෑ නෑ සර්. මට ඕනේ මම මැරුණා කියලා සහතිකයක්. මොනවා? මරණ කියලා සහතිකයක්? ඔව්. ඔඩෝනේ මරණ සහතිකයක්ද? ඔව්. දැන් ඒ ඔය ළමයාට මරණ සහතිකයක් ඕනේ. මට සහතිකයක් ඕනේ මම මැරුණා කියලා. මගේ ඉස්සරහ මේ පණ පිටින් ඉන්න නෝද රේවි මේ මරණ සහතිකයක්? ඒකනේ වැඩේ සර්. ඊයේ අපේ ගෑනි මට වැන්නා. සම්සාගේ මිනිහෙක් කීටට වඩා හොඳයි මැරලා කියනන් කියලා. ඇතර මම මේ බැලුව මානසික ටිකක් අරන් ගින් ගෑනට පෙන්නන්නේ. ඊටවත් ඒක විශ්වාස කරයිනේ. හරි. දැන් ඔය මහත්තයාට ඕනේ මේ මරණ සහතිකයන්නේ. හොඳයි. දැන් ඔය මහත්තයා මෙතන මේ කොකන කියලාද හිතන් ඉන්නේ? ග්‍රාම සේවකාරය. ග්‍රාම සේවක කාර්යාලේ. හරි. දැන් එතකොට ඔය මහත්තයාට ඕනේ මරණ සහතිකයන්නේ. ඔව්. ඔය යන්නේ. අයියා. සර් මේ යන්නේ වගේ ඉස්සන් ඉක්‍රම. මේ ඔය කවුද? සෝමපාල. කවුද? සෝමපාල. ඇහුන්නේ මේ අපිට කියන්නේ? සෝමපාල අනේ සර්. සෝමපාල. හරි. සෝමපාල. චුට්ටක් චුට්ටක් නෙමෙයි. පාසල්. හොඳයි. හරි සර්. හරි සෝමපාල. දැන් මොකද ප්‍රශ්නේ වට? ප්‍රශ්නේ කියන්නේ මේකයි සර්. එහාවත්ති ගුණපාලගේ කිකිලි කවුද? ගුණපාල. ඇහුන්නේ. ගුණපාල. මේ ගුණපාල. ගුණපාල. හරි, ඉස්සෙල්ලා ගුණපාල. ඇවිල්ලා ඔව් ඔව්. කවුද? ගුණපාල සර්. අපි ඉස්සල්ලාම කරා? එයා. නෑ එයා කොහොමද? එයා තමයි සර්. කමන්නේ මොකක් හරි. එයාගේ කිකිලි සර් ඔව්. මගේ වත්තේ බිත්තරයක් දාලා සර්. බිත්තරයක් දාලා? ඕනේ සර්. ඉතින් ඒ බිත්තරේ කාටද අයිති කියන්නේ ඔයා? කාටද ඉතින්? ඔව් සර්. හරි. දැන් ඔයා මේක මේ කොහි කියලා හිතන් ඉන්නේ? මේ ග්‍රාම සේවක කාර්යාලය. ඔයා දන්නවද අර ඉස්සර දු මිනිස්සු දිව්වේ කියලා? අනේ නෑ. නෑනේ. අප්පා ඔක්කොම එනවද මන් දා දවසේ අප්පා. පා වෙනවා. අයියෝ අන්තිමට මොන මොකෙක් එයිද දන්නේ. ගමේ සේවක ගාම සේවක. මල්ලි මේ කවුද? 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 නම් මොකද්ද? කතා කරන්න බැරිද වට? මම දන්නේ නෑ. නම දන්නේ මම දන්නේ මතක නෑ. ෂෝ හරි දැන් උඩ මොකද වෙන්න ඕනේ ඉස්තරි කියන්නකෝ ආයෙ මොකද? දැන් මේක මිනිස්සු මන්ද දන්නේ මම මෙතන මේ ග්‍රාම සේවක කවුද මම ආයෙ මොකද? මම මෙතන කවුද කවුද ගාම සේවක. ග්‍රාම සේවක හරි දැන් ඔය කියන්නේ උත්තරේ මේ ගමේ සේවක. ඔව් ගමේ සේවක මම ආයෙ මොකද දන්නේ? දන්නේ හරි දැන් මට කියන්න ඔයා ඔය මොනවද කරන්නේ දිනේ දා නැති. හරි දැන් මෙතන මොකටද දිනේ දාන්නේ අයිසේ මට පිස්සු හදවන්න එපා ඔයාට පිස්සු මට පිස්සු බෙදෙන්න. හරි ඔයාලා මුකුත් කතා කරන්න බෑ මෙතනත් එක්ක හරි කමන්නේ දැන් ඔය යන්නකෝ කමන්නේ මේ ආපෙත් අපරාධය යන්න හරි ඔය කන්නාඩි දිනවා ගොල් කන්නාඩි දෙනේ. පිස්සුද කොහෙද අද නාමදේ ගම්මිලා මේ යන්නේ කොහොමද කරගන්නේ නැත්නම් අම්මයි කරන්නේ ඉතින් මේ ඔයලා මේ කවුද? මං ගමේ තමයි. ගමේ ජීනේ. නඩුවත් වන්දදත්. හරි ඉතින් මෙන්න මොකද එන්නේ? මට සර් ඒක මොකද්ද සර් අමතකයි මේ හසදාතිය. මොකක්? හසදාතිය. හසදාතිය. හරි හරි. දැන් ඔයාලා කසක් පාතිනවනේ. දැන් මම මොකද කයිද අපි මේ ඩ්‍රයිවිලා ඉන්නේ කියලා මෙයා මේ කමන්නේ නැහැ මේ කොල්ලන් නැහැ නේ ඔය නම කියන්නේ නම සර් දන්නේ නැද්ද මගේ නම මතන වදන්නේ වගේ SW තේරුම් සංගම් දෙන්නන්න වේලා. හරි
Kamu asal putih? Asal ni. Pasal satu je ni. Wajah so ya deh. Ini wajah ni. Mana asal ni kita pun tadi. तो सर मेरी इन दहाड़ मेरी Ini ni. Muna. Dia mi dah hot yang pasal tu ni. Oh major. Yang kami kerja ni dah. Jadi ada ni ada ni ada tinggal ni. Baru beri. Ni. Kamu kita lagi ni. Asal mana tu? රස්සාව කියන්නේ උදේට නැගිනවා හරිද මූණ හොදනවා හරිද කනවා ඊට පස්සේ ආයෙ නිදා ගන්නවා ඊට පස්සේ ආයෙ දවල්ට නැගිටිනවා ඊට පස්සේ ආයෙ කනවා අවස්ථර බොහෝ කුඩේම ලයින් නිදාන කොල්ලෝ මට කියන ඊට පස්සේ ආයෙ රැට ගිහිල්ලා ආයෙ බලන්න නිදාගෙන ආයෙ උදේට නැගිටිනවා ආයෙ කනවා ආයෙ දවල්ට නැගිටිනවා ආයෙ කනවා රැට කනවා ආයෙ බොහෝ කුඩේ ඉන්නවා තව කීයක් කන්නේ නැහැ Yang ni hari. Yang ni. Wala mi ami rasa එහෙම රස්සාව නෙමෙයි බොප්පුඩි ඉන්නේ රස්සාව නේ. වරු. ආදායම එක දිරවද? ආදායම නාමානින් මෙහෙම ඉන්නේ නැහැ මේ එහෙම මේ. දැන් ඔබ ඔයා ළමයා මේ වදන ගෑනු මම මොකද? පන්නිකගේ ගෑනියක් දැන් මේ ළමයා පදින්නේ මගේ ගෑනිට මේ හරියට මගේ ගෑණික නම. ඔව්. මගේ ගෑණික නම කියන්නේ ගෑණියෙක් නෑ නෝ ඇත්තටම ඒක. එහෙනම් මොකටද මේ කොහේ මේ කතාවද ටිකක් ගන්න ආවේ? අම්මා උදේ පාන්දර ගෑනවා මේ ගාම සේවයෙන් සාතිකයක් ගන්නවලු. ආවේ. අම්මා කින්දාවනේ. මේ 10 සම්පූර්ණ නිසා වෙන්නේ කියන්නේ වයස සම්පූර්ණ නැහැ කියලා ඉන්නේ. රයිට්. හරි. දැන් ගෑල්ලවෙක් නැහැ නේ? නෑ. හරි. දැන් එතකොට මේ ගෑල්ලවෙකුත් නැහැ. මේ කතාවද පදින්න අපේ වත්තින් හරකද ඇවිල්ලා? ආගම නෙමෙයි. එහෙනම් මේ බබලා යන්න පිස්සු බයින්නේ. ගාම සේවක හරි සර්. ගාම සේවකනේ මේ නෑ. පොලිස් අධිපති. කියන්නේ විස්තර මොකක්ද මේ? මේ මගේ වත්තර හොරු පැනලා හොරු පැනලා. කවද්ද ඇවිත් පැන්නේ? ඊ හවස ඊ හවස කරගෙන නේ. හරි. ගෙදර CCTV කැමරා හැම තියෙනවද? CCTV නෑ බල්ලනම් බිල් බලන්න බින්න. දැන් ඔයා කොහෙද ඉතින්? මං හිටියේ ගේ ඇතුළේ ගේ ඇතුලේ. මොනා කරේකද? එතන තමයි ඉදුවා අයියුවා. හරි. මොනා යුවේ? පරිප්පුයි පරිප්පුනේ. පරිප්පුනේ යුවේ නේ. හරි. පරිප්පුයද ගෑවේ? හරිපුයි බාතේ සම්බෝල සම්බෝලේ. හොඳයි. මොරු කන්න තියෙන්නේ නෑ හවස හවස ගේ ඇතුළේ ඉති පැනලා නෑ. බත්තරේ මොනවද අරන් ගින් තියෙන්නේ? කෙහෙල් කනුයි පොළුයි පොළ. හරි. දැන් මේ එතකොට හොරා පොල් ටික කන්න දෙන්නේ ගහේ නැගලා. දැන් කෙක්කේ කල්ලා තියෙන ටික තිබ්බ බිම අද හොරා අමාරු වැඩක් නේ. හොඳයි. දැන් උතෝර පොල් ගෙඩි කඩන සද්දයක් ඇහුන්නේ නැහැ පුතා. අතින් බාලා තියෙන අතින් බාලා තියෙනවා. කිච්චෙන් කැඩවලු අතින් බෑවද මේ මාර විස්තරේ. හරි. දැන් ඔය පුතා මෙතන හිතන්නේ කොහේ කියලාද මේ ඇවිල්ලා තියන්නේ? ගම සේවකනේ ග්‍රාම සේවක. දැන් ග්‍රාම සේවක මේ පොලිස් ස්ථානයේද? නෑනේ නෑනේ පුතා. මට මේ අද දවසේම හරි අමාරුයි. හරිද? ආවේ ඔක්කොම පිස්සෝ. දැන් ඔය ළමයා 31. හරිද? දැන් මට පිස්සෝ විතර තියෙන්නේ. ඒ නිසා කවුරුහරි කර පුතා යන්න පුළුවන් කා ගන්න දුන්නේ. පොලිසියට යන්න ටවුන් එකේ පොලිසිය තියෙනවා. පොලිසිය කියලා කියන්නේ. හරි. නැගෙන යන්න. යන්න ඈ. හරි. යනවා අපි හරි යන්න. අනේ අම්මා පයකෝ මේ මුන්ට බං අප්පා. හරියන්නේ නැහැ මේ. අස්සලා යන්න ඕනේ ග්‍රාම සේවක වැඩේ. හරියන්නේ නැහැ මේ ග්‍රාම සේවක වැඩේ කොහොමද කරන්න බෑ. අයියෝ මට දැන් පිස්සු හැදෙන්නේ.